안녕하세요 여러분. මම වසන්ත බණ්ඩාර. කුරුණෑගල කොරියන් භාෂා දේශක සෙන්සිප් ආයතනයේ තමයි අපේ පන්තියේ අලුත් පන්තිය 2026ට 26 වෙනිදා පටන් ගන්නවා. එනම් පිට දිනේ ඉරිදා උදේ 8ට මම ඔයාලව දැනුවත් කරන්න පොඩි වෙලාවක් වීඩියෝ එකක් දාන්නේ. එතකොට ඔයාලට 2026 විභාගයට පෙනී අවස්ථාව ගන්න මේ පන්තියට සහභාගී වෙලා පුළුවන්. මොකද 2025 විභාගයේ මේ දැන් පැවැත්වෙනවා. මේ මාස 23 පටන් ගත්ත 2025 විභාගය ඒක ඉවර වෙන්නේ 2026 මාර්තු මාසයේ 23. ඒකට ඉතින් පස්සේ ඇඩ්මිෂන් දෙනවා 2026 කොරියන් භාෂා විභාගය. ඉතින් උසස් පෙළ කරන ළමයින්ට මෙවර උසස් පෙළ කරන ළමයින්ට කරපු ළමයින්ට වයස අවුරුදු 39 දක්වා 18 සිට අපි පන්තියට බඳවා ගැනීම කරන 17 සිට 39 දක්වා ළමයින්ට මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කුරුණෑගලට එන්න මේ නගර කීපයකින්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර කීපයකින්ම පැමිණෙනවා කුරුණෑගල නගරයට සෙන්සිප් ආයතනයේ තියෙන නුවර පාරේ. ඉතින් ඔයාලා ඇවිල්ලා භාෂාවේ මුල ඉඳලා ඉගෙන ගන්න. පොඩි ඉඳලා අපි ඉගෙනීම කටයුතු ආරම්භ කරනවා. අලුත් සිලබස් එක ඇවිල්ලා තියෙනවා. අලුත් සිලබස් එකේ ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. 2025 සිට අලුත් සිලබස් එක තමයි අපි පන්තිය කරන්නේ. ඉතින් ඒකට අදාළව අපි හදපු වෙනම අනුමාන පේපර් කට්ටල සහ වචන නිබන්ධනය ඊට පස්සේ ග්‍රැමර් කොටස් ආවරණය කරලා ඉවර ගන්න 120ක් ආවරණය වෙලා තියෙනවා පාඩම් 60කට අදාළව. ඊට අමතරව චොම්බ කොටස් විස්තරය සහ අපි වෙනම පොත් කටලා හදලා තියෙනවා. සංස්කෘතික කොටස් වෙනම පොතක් හදලා තියෙනවා. ඒතර ඒවත් එක්ක කොරියාවෙන් නිකුත් කරපු අලුත් සිලබස් එක අපි පන්තියේ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා පන්තිය පවත්වගෙන යනවා. පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා උදේ 8යි සිට 11යි 12 වෙනකම් පමණක් වුණාට මේක මාස 6ක් මේ පැවැත්වෙනවා කෝස් එකේ මූලික අධ්‍යයන විදියට. ඉතින් පස්සේ ඔයාලගේ විභාගය අප්‍රේල් මාසයේ රෙජිස්ටර් වෙනවා. අප්‍රේල් මාසයේ රෙජිස්ටර් වෙලා සියලුම ළමයි එකම දවසේ විභාගයට යන්නේ නැහැ. ඒ විභාගයට යන දක්වා අපි ඉරිදා හවස ඉරිදා දිනේ පමණයි මේක. ඉරිදා හවස 3 සිට රාත්‍රී 10 දක්වා පන්ති පැවැත්වෙනවා. පිරිමි ළමයි රාත්‍රී 10 දක්වා පන්තියේ පෙර ක්ලාස් එකේ ඉන්නවා. යාළ ළමයි 5:30ට 6ට විතර පන්තිය අවසන් කරනවා. ඒක නොමිලේ පැවැත්වෙනවා. මේ මාස 6 කෝස් එකට අමතරව ඔයාලට විභාගයේ දක්වා පන්තිය අඛණ්ඩව කරගෙන යන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ විදිහට සැලසුම් සාගතව අපි විභාගයේ ජයග්‍රහණයක් කරන්න ලකුණු ඉහළින්ම ලබා ගන්න පුළුවන් ළමයෙක් නිර්මාණය කරගන්න මේ කොරියන් භාෂා විභාගයේ පාස් වෙලා නොමිලේ කොරියාවට යන්න සුදුසු විදිහට අපි වාතාවරණය ඒ පන්තිය තුර කුරුණෑගල සෙන්සිප් එකේ මේ වෙනකොට හදලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම සහභාගී වෙන්න. පළමු දවසේ ඔයාලට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඒත් එක්කම ව්‍යාපෘති ගාස්තුවක් අය කරනවා. ඒක පළවෙනි දවසේ ගෙවන්න අවශ්‍ය නැහැ. මාසික ගාස්තුවක් විදිහට ඔයාලට මාස 6 ගාස්තුව ගෙවන්න යන්න පුළුවන්. එහෙනම් සියලු දෙනා දැනුවත් වෙන්න සහ හැමෝටම කියන්න 26 සෙන්සිප් එකේ උදේ 8:30ට යාළුවන්ට කියන්න දැනුවත් වෙන්න. හැමෝම නොමිලේ පන්තියට සහභාගී වෙලා බලන්න කොරියන් භාෂාව ඉගෙන ගන්න 18 සිට 29 දක්වා ඇඩ්මිෂන් දාලා නොමිලේ කොරියාවට යන 2026 ඔයාලට සුසුකම් හදාගන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි.